යාළුවනේ ඔන්න ඉතින් තවත් ෆිල්ම් එකක් අරගෙන ආවා. ඉතින් අද අරගෙන ඇවිත් තියෙන 2025 නිකුත් වුණ අලුත්ම ඉන්දුනීසියානු හොල්මන් ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ නම තමයි The Demon Sprite. මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි රන්ටි කියන කාන්තාව. එක දවසක් මේ කාන්තාවගේ දුව ඇක්සිඩන්ට් වෙනවා. ඒකනේ දුවට ඇවිදින්නත් බැරි වෙනවා. දොස්තරලා කියන විදිහට ඔපරේෂන් එකට ගොඩක් ලොකු මුදලකුත් යනවා. ඒත් ඒ ඔපරේෂන් එක කළත් එයාගේ ජීවිතේ බේරෙන්න තියෙන අවස්ථාව නම් ගොඩක්ම අඩුයි. රන්ටිට ඉතින් මේ වෙලාවේ එච්චර ලොකු මුදලක් හොයාගන්න එකත් ගොඩක් අමාරු වැඩක්. ඒ විවාහ වෙලා ඉන්න නාවික හමුදාවේ සෙබළෙක්ව නිසා ඔහුට මේ ගැන කියන්න විදිහකුත් නැහැ මේ වෙලාවේ. ඒකට හේතුව රන්ටිගේ හස්බන්ඩ් ඉන්නේ මොහොතේ නැව්වල. ෆෝන් එකකින්වත් එයාව සම්බන්ධ කරගන්න විදිහක් නැහැ රන්ටිට. කර කියාගන්න දෙයක් නැතුව ඉන්න රන්ටිට රෝහලේදී වයසක කාන්තාවක් හම්බ වෙනවා. එයා රන්ටිගේ දුවට වෙලා තියෙන දේවල් ගැන හැමදේම දන්නවා. එයා මේ වෙලාවේ රන්ටිට යෝජනාවක් කරනවා. ඒ දේට රන්ටි කැමති වුණොත් දුවගේ ජීවිතේ බේරනවා කියලා ඒ කියනවා. තමන්ගේ ජීවිතයටත් වඩා තමන්ගේ දුවගේ ජීවිතේ වටින නිසා රන්ටි ඒ යෝජනාවට කැමති වෙනවා. යෝජනාවේ හැටියට රන්ටිට තියෙන යක්ෂයෙක් එක්ක ගිවිසුමක් ගන්නවා. ගිවිසුමක් කියලා කියන්නේ රන්ටිට සිද්ධ වෙනවා යක්ෂයෙක්ව විවාහ කරගන්න. කොච්චර භයානක වැඩක් වුණත් අම්මා කෙනෙක් විදියට රන්ටි මේ යක්ෂයව දෙපාරක් හිතන්නේ නැතුව විවාහ කරගන්නවා. අර වයසක කාන්තාව කිව්වා වගේම විවාහයට පස්සේ දවසේ රන්ටිගේ දුවට සනීප වෙනවා. රන්ටිගේ ගෙදර ඉන්න අනිත් අයටත් හරිම පුදුමයි කොහොමද මේ ළමයාට මේවා සනීප වුනේ කියලා. ඔන්න ඉතින් මෙතනින් පස්සේ තමයි භයානක දේවල් සිද්ධ වෙන්න පටන් ගන්නේ. දැන් ඉතින් රන්ටිත් එක්ක මේ ගෙදර රන්ටි විවාහ වුණ යක්ෂයෙක් ඉන්නවා. ඉතින් යක්ෂයෙක් එක්ක යාළට ජීවත් වෙන්න පුළුවන් වෙයිද? රන්ටිගේ ගෙදර අනිත් අයට මේ යක්ෂයා මොනවා කරයිද? හමුදාවේ ඉන්න රන්ටිගේ හස්බන්ඩ් ගෙදර ආවට පස්සේ මොනවා වෙයිද? මේ ඔක්කොටම උත්තර දැනගන්න නම් සම්පූර්ණ ෆිල්ම් එකම බලන්න වෙනවා. ඉතින් සම්පූර්ණ කතාවම බලන්න කලින් ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැද්ද? එහෙනම් මේ දැන්ම subscribe කරන්න. අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ළඟටම notification එකක් ගෙන්න ගන්න bell icon එකක් ඔබලම තියන්න. අපි එහෙනම් සම්පූර්ණ කතාව බලමු. මේ විදිහට සනීප වෙලාව රන්දිගේ දුව ගැන මුලින්ම පොඩි හැකියාවක් ඇති වෙනවා රන්දිගේ සහෝදරයාගේ නෝනාට. ඇයි ගැබිනි කාන්තාවක්. ඇයිගේ නම තමයි සිටි. සිටි රන්ටිගේ සහෝදරය වුණ ගීතා එක්කත් මේ ගැන කියනවා. ඒත් ගීතා නම් ඒවා එච්චර ගණන් ගන්නේ නැහැ. රන්ටිගේ සහෝදරයා වුණ ගව ළඟ ඉන්නවා පොර කුකුල්ලෝ කීප දෙනෙක්. එක දවසක් මෙතන එක කුකුලෙක් අතුරුදහන් වෙනවා. ගව එයාගේ ගැබිනි නෝනාගෙනුත් අහනවා මේ කුකුලව දැක්කද කියලා. ඒත් එයාලට ඒ කුකුලව හොයාගන්න ලැබෙන්නේ නැහැ. යක්ෂයාත් එක්ක විවාහ වුණ දවසේ අර වයසක කාන්තාව කියලා තිබුණ රන්ටිට සතියකට දවසක් කුකුලෙක් මරලා උගේ කොටස් ගේ වටේම වල දාලා යක්ෂයාට පූජාවක් කරන්න කියලා. ඉතින් රන්ටි තමයි කාටත් තොරෙන් ඒ කුකුලව මරලා තියෙන්නේ. එක දවසක් සිටිට දකින්න ලැබෙනවා රන්ටි තනියම ගේ ඇතුළට වෙලා ජනෙල් දොරවලුත් සේරම වහලා දාලා කළුවරේම ඉඳගෙන ටීවී බලනවා. ඒ වෙලාව ගේ ඇතුළට එන සිටි ආයි ජනෙල් දොරවල් අරිනවා. ඇයි මේ තවලට කළුවරේ ඉන්නේ කියන ගමන් නැහැ ගේ ඇතුළට යනවා. ඉදිරිපස දොර අරිනවත් එක්කම සිටි දකිනවා රන්ටි යාගේ දුවත් එක්ක පාසල් ඇරලා එනවා. එතකොට සිටි ගේ ඇතුළේ ටීවී බල ඉන්නවා දැක්ක රන්ටි කවුද? ඔන්න සිටියට තවත් සැක හිතෙනවා මේ ගැන. එක දවසක් රෑ සිටිගේ හස්බන්ඩ් එයාට බඩගිනි කියලා නූඩල්ස් හදලා දෙන්න කියලා කියනවා. සිටි කුස්සියට ගිහින් නූඩල්ස් හදත් එයා දකිනවා ජනේලෙන් එළිය ගෙම්බ ගොඩක් ඉන්නවා. ඒක ගෙම්බෙක් සිටි ලිපේ තියපු වතුර භාජනයකට පනිනවා. තව දවසක් රන්ටි රෑ නානවා දැකලත් සිටිය කැක කරනවා. ඒකට හේතුව නම් මම දන්නේ නැහැ. තායිලන්තේ කාන්තාව සාමාන්‍යයෙන් රෑට නාන්නේ නැද්ද දන්නේ නැහැ නේ. කොහොම හරි සිටි රන්ටි නාන හොරෙන් වීඩියෝ කරලා ඒක දානවා සමාජ මාධ්‍යයට. බහුදා ඉතින් මුළු පොළේම මේ ගැන තමයි කතා වෙන්නේ. ඒකට ගොඩක් කේන්ති යනවා රන්ටිට. එයා සිටිට ගහන්නත් හදනවා පොළේදී. හැබැයි රන්ටි දෙමෙයි එහෙම කරන්නේ රන්ටිගේ ඇඟ ඇතුලේ ඉන්න යක්ෂයා. මේ වෙලාව රන්ටිගේ නංගි ගීත නිසා තමයි සිටිට බේරෙන්න ලැබෙන්නේ. එදාට සිටිගේ හස්බන්ඩ් නූඩල්ස් හදලා ඉල්ලන නිසා සිටි කුස්සියට යනවා නූඩල්ස් හදන්න. ඒත් ඒ වෙනකොට ලිපේ නූඩල්ස් හැදෙන ගමනේ තියෙන්නේ. රන්ටි සිටිටත් එක්කම නූඩල්ස් හදලා. ලිපෝට දුම් දදා තියෙන නූඩල්ස් එකට අත දාන රන්ටි ඒක ඇතුලේ ඉන්න ගෙම්බෙක් අරගෙන සිටිගේ ඉස්සරහම කනවා. ඒක දකින සිටිට අප්පිරියාවට වමන යන්නත් එනවා. ඊට පස්සේ රන්ටි ඔයාගේ මහත්තයාගේ නූඩල්ස් එක හදලා තියෙන්නේ කියාගෙන කුස්සියෙන් යනවා. ඊට පස්සේ සිටි අලුතින්ම නූඩල්ස් එක හදාගෙන කාමරයට යනවා. ඒ කාමරේ යාගේ හස්බන්ඩ් එතන ඉන්න රන්ටි. මේලා රන්ටි සිටිව මරලා දානවා. එයාගේ බඩේ ඉන්න ළමයාත් එක්කම. සිටිට මොකද වුනේ කියලාත් කවුරුත් දන්නේ නැහැ. එයාගේ හස්බන්ඩ් හිතන්නේ සිටි රන්ටිත් එක්ක තිබුණු ප්‍රශ්න නිසා අම්මලාගේ ගෙදර ගිහින් කියලායි. ඒත් එයා මෙහෙම නොකියම යන්නේ එකක් නැහැ කියලා තමයි ගීත නම් කියන්නේ. කොහොමද එයාලට සිටිව හොයාගන්න ලැබෙන්නේ නැහැ. සිටිගේ අතුරුදහනින්ම රහසක් විදියට තියාගමු කියලා කියනවා රෝදපුටුවේ ඉන්න රන්ටිගේ අම්මා. මොකද ඇයට ඕනි පවුලෙන් නම්බුවයි ගෞරවයයි ආරක්ෂා කරගන්න. මෙහෙම ටික දවසක් යනකොට සිටිගේ හස්බන්ඩ් ගෙදර පිළිගන්නේ කුණු වලේ තිබිලා සිටිගේ මිනිහ හම්බ වෙනවා. එයා කෙලින්ම මේකට සැක කරන්නේ රන්ටිව. මේ නිසා ගෙදර ලොකු කලබලයක්ත් ඇති වෙනවා. ඒත් මේ දෙකලේ රන්ටිමයි කියන්න කිසිම සාක්ෂියක් නැහැ යාලට. මේ වෙලාවේ රන්ටිගේ අම්මා කියනවා
අපි සිටිගේ මිනිහ මුදුලේ වල දාමු කියලා. මේ ගැන කවුරුත් දැනගත්තොත් එයාලගේ පවුලට ඒක හරියන්නේ නැහැ කියලා එයා කියනවා. ඒ විදිහට ඉතින් සිටිව මුදුලේම වලලා දානවා එයාලා. ඔන්න දැන් ඊළඟ මරණය වෙන්න යන්නේ ගෙදර. ඒ තමයි සිටිගේ හස්බන්ඩ්. එහෙම නැත්නම් රන්ටිගේ සහෝදර. රන්ටිට කරදර කරන්න කවුද? ඒ හැමෝම යක්ෂයා විසින් මරලා දානවා. එදාර ගීත දකින්න ඔහු ගෙදර පිළිකන්නේ මැරිලා ඉන්නවා. රන්ටිත් එතන පුදුම වෙලා වගේ මිනිහ දිහා බලන් ඉන්නවා ඒ දකින්න. ඒත් එකම කාමරයට දුවන රන්ටි දොර වහ ගන්නවා. ගීත අහනවා ඇයි එක්කේ ආව මැරුවේ? ඔයාද ඒ දේ කළේ කියලා. ඒත් ඒකටවත් රන්ටිගෙන් උත්තරයක් ලැබෙන්නේ නැහැ. ඒ මිනිහත් ඉතින් එයාලා ගෙදර විදුලියම වල දානවා. ඊට ටික දවසකට පස්සේ ඔන්න රන්ටිගේ හමුදාවේ ඉන්න සැමියා එනවා ගෙදර. සිද්ධ වුණ හැමදේම ගීතයි අම්මයි ඔහුට කියනවා. ඔහු රන්ටිත් එක්ක කතා කරන්න හැදුවත් රන්ටි එළියටවත් එන්නේ නැහැ. රන්ටිගේ තත්ත්වය එන්නම දරුණු වෙන නිසා එයාලට සිද්ධ වෙනවා රන්ටිව දම්වැල් දාලා කාමරය ඇතුලේ ගැට ගන්න. දැන් ගීතයි රන්ටිගේ හස්බන්ඩ් රන්ටිට මොකද උනේ කියලා හොයන්න පටන් ගන්නවා. මොකද දැන් එයාලා දන්නවා මොකක් හරි අමනුෂ්‍ය බලපෑමක් නිසා මේක වෙන්නේ කියලා. රෝහලේදී රන්ටි අර වයසක කාන්තාව එක්ක කතා කර ඉන්නවා ගීත දැකලා තියෙනවා. ඒ නිසා ගීත දැන් එයාව තමයි සැක කරන්නේ. රන්ටිගේ හස්බන්ඩ් ගීතයි ඒ වයසක කාන්තාව හොයනවා හැමතැනම. ඒත් එයාලට හොයාගන්න ලැබෙන්නේ නැහැ. එදා එයාලගේ ගෙදර කරන්ට් එකක් නැහැ. රන්ටිගේ අම්මා ගීතට කෝල් කරලා කියනවා ගෙදරම කරුවලයි ලයිටුත් නැහැ. ඒ නිසා දෙන්නම ඉක්මනට ගෙදර එන්න කියලා. ඒත් එයාලා එනකොට රන්ටිගේ අම්මවත් මරලා දාලා සංගල් දාපුවත් කඩාගෙන රන්ටි කිහින් කාමරෙන් එළියට. රන්ටිගේ ළමයා නම් ගේ ඇතුලේ හැංගිලා ඉන්නේ. රන්ටිගේ හස්බන්ඩ්ටත් යක්ෂය වෙන රන්ටිගේ අතින් මේ වෙලාවේ මැරෙන්න සිද්ධ වෙනවා. ගීත ළමයාත් එක්කම ගෙදරින් පැනලා යනවා. එයාලට යන්න කියන්නේ රන්ටිම තමයි. යක්ෂයා නම් එයාලව මරන්න යහදන්නේ. රන්ටි එයාගේ ඇඟට ලාම්පුතල් දාගෙන ගිනි තියාගන්නවා. ඒ අතර ගීත ළමයාත් අරගෙන පැනලා යනවා. දැන් උදෑසන වෙලයි තියෙන්නේ. එයාලා වෙනත් නිවසක ඉන්නේ. ධනෙලින් එළිය බලන ගීත දකින්න එළියට වයසක කාන්තාව ඉන්නවා. ඒත් එක්කම රන්ටිගේ ළමයා කෑ ගහනවා. ඇට ඇවිදින්න බෑ කකුල් දෙකම පණ නැහැ කියලා. ඒකට හේතුව රන්ටිගේ යක්ෂයාගේ විවාහය රන්ටිගේ මරණය නිසා අවසන් වුණ එකයි. ඒත් එක්කම එතන තියෙන අල්මාරිය හෙලවෙන්න පටන් ගන්නවා. ඒක ඇදොර ඇරලා බලන ගීත දකින්න මැරෙන්න කලින් රන්ටි ඇඳගෙන හිටිය රතු පාට මගුල් ඇඳුම ඒකේ ඉරලා තියෙනවා කියලා. මට හිතෙන විදිහට නම් ඒකෙන් අදහස් වෙන්නේ රන්ටිගෙන් පස්සේ ඒ ගීසුමට යක්ෂයා ගීතව තෝරගෙන කියලායි. මේ දර්ශනෙත් එක්ක මේ ෆිල්ම් එක අවසන් වෙනවා. ඉතින් මේ වගේ තවත් ෆිල්ම් එකක් අරගෙන මම එන ඉක්මනටම එන්නම්.